වෙනදා වගේම හරි ආදරෙන් පිළිගන්නවා අද දවසටත් ඔයාලා හැමෝම. ඉතින් අදත් හරිම ලස්සන දවසක්. මොකද කියනවා නම් අද වෙසක් පොහොය දවස. මම ඉන්නේ නම් අපේ ගෙදර. ඉතින් උදේම නැගිටලා එළියට ආවට පස්සේ තමා මට හිතුනේ වෙනදටත් වඩා මේ දවස දැනෙනව නේද කියලා. ඒ තරම්ම මේ සොබාදහමෙන් ඒ වෙසඟ සිසිරස හිතට වගේම හැඟටත් දැනෙනවා. ඉතින් මේ වෙලේ නම් ගෙදර ඉන්නේ අපි දෙන්න විතරයි. ඒ හින්දා යාටයි මටයි ටී දෙකක් හදාගත්තා. ඒක බීලා පෑ දෙකක් විතර ඉන්නකොට අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඇන්ටි අපිට ලොකු බත් පිඟානක් දුන්නා. ඉතින් මේ පොය දවසේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ ඇන්ටිම අපිට බකට් ගොඩාක් දුන්නා මේ අපි මේ පාරේ එල්ලමු කියලා රෑ වෙද්දි. ඉතින් අපි දෙන්නට වැඩක් තිබ්බෙත් නෑ. අපි දෙන්න එකතු වෙලා මේ ඒ බකට් වල කම්මි ටික ගැට ගැහුවා. ගැට ගහලා ඉටිපන්දමුත් ඒකට හයි කරා. රෑ වෙද්දි නම් ඒවා එල්ලන්න තාත්තා මල්ලි එතකොට මේ එහා අපේ ගෙදරට පිටිපස්සේ ගෙදර ඒ අක්කා හදපු වෙසක් කූඩ තමයි ඔය. මෙන්න මේ විදියට හරිම ලස්සනයි. දිගටම බකට් ටික එල්ලුවා. ඔක්කොම එකතු වෙලා හරිම සහයෝගයෙන් සතුටින් ඒ වැඩේ කරා. ඉතින් ඔය වෙලාවේ අහල පහල කට්ටිය ඔක්කොම මේ අපේ ගේ ළඟට ආවා වෙසක් බලන්න. අපි පුටුත් තිබ්බා. කට්ටිය කතා කර කර ගොඩ වෙලා හිටියා. ඊට පස්සේ ඉතින් මම තේත් හැදුවා. තේ හදද්දී ඉස්සරහ ගෙදර ඇන්ටි කප් කේක් හදලා ගෙනාවා. ඉතින් ගොඩාක් පැය 3ක් 4ක් කොහොම හරි 11:00 වගේ වෙනකම්ම එතන කට්ටිය කතා කර කර හිටියා. ඉතින් සමහර දවස් තියෙනවා ඉතින් මහා ලොකු දේවල් නැති වුණත් හිතට හරි සැහැල්ලුවක් දැනෙන පුංචි දේ වුණත් හරි ලස්සනට දැනෙන දවස්. ඔන්න ඉතින් මේ නම් 31 වෙනිදා අපි යන්නේ ලස්සන ගමනක්. ඉතින් අපි දැන් වටේ දෙපැත්තේ දන්සලුත් බලාගෙන තමයි යන්නේ. ඔහොම යනකොට අපිට හම්බුණා පළවෙනියටම බත් දන්සලක්. අපි ඒ ගමනට එකතු වෙන අය කියන්නම්කෝ. මං කිව්වර වෙසක් කූඩුවක් වෙන්නුවේ. අන්න ඒ අක්කයි ඒක හදපු අක්කයි අපේ මගේ නෑනා පොඩි නෑනා ඒ මල්ලි හස්බන්ඩ්. අපි 5 දෙනා යනවා. තව දෙන්නෙක් බයික් එකක එනවා. ඉතින් අපි 5 6 7 දෙනෙක් තමයි අද මේ ගමන යන්නේ. අපි බලමුකෝ අපි කොහෙටද යන්නේ කියලා. ඔන්න ඉතින් බත් දන්සලට ආවා. ටිකක් පොලිමේ හිටියා. කොහොමද ඉතින් බත් දන්සල් කියන්නේ ඉතින් පොලිමේ ඉන්න ඕනනේ. ඉතින් රටේ නැති ඒවා කිය විහිළු කර පොලිමේ හිටියා. ඉතින් මේ බත් වේල අපිට ලබා දුන්නු ඒ අයට ගොඩාක් පින් සිද්ධ වේවා. Writing in the margins of my mind all day, sipping herbal in the morning just to feel okay. Had a dream I was water just flowing through space till I landed on the record. අපිට දෙවනියට හම්බුනේ සූප් දන්සලා. ඉතින් අපි එතනිනුත් නැවැත්තුවා. කොහොමත් කට්ටිය ගියේ මේ හම්බෙන එකෙන් නවත්තමු කියලා. ඉතින් ඔක්කොම එකට කරලා ෆොටෝ එකක් ගහමු කියලා මේ ලං කරද්දි හස්බන්ඩ් බීලත් ඉවරයි. එයා මේ හිස්කෝපේ තමයි ලං කරන්නේ.
එකම ටයිප් එකේ කට්ටියක් එක්ක යද්දී ඒ ගමනත් රස විඳින්න පුළුවන්. ඒ විතරනේ කිසිම මේ අර හදිස්සි කරන කවුරුත් නැහැ. ඔක්කොම අර විනෝදෙන් සැහැල්ලුවෙන් යන සෙට් එකක් හම්බුනහම ප්‍රශ්නයක් නැතුව ඕන ගමනක් යන්න පුළුවන්. නැත්තම් අර අපිට මගදී බෝරින් වෙනවනේ. එක එක්කෙනාගේ එක එක සිතුවිලිත් එක්ක මේ බයික් එකේ ඉන්නේ අපිත් එක්ක ආපු අනිත් දෙන්නා යක්කයි අක්කගේ දුවයි. එයාලා තමයි අපිත් එක්ක අපේ සෙට් එකත් එක්ක ආපු අනිත් දෙන්නා. ඔන්න ඉතින් අපි ආවා. ගොඩක් දෙනෙක් නම් මේ දකිද්දිම දන්නවා මේ පන්සල මොකක්ද කියලා. මේ තමා උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය. ගොඩක් දෙනෙක් ඇවිල්ලත් මං ආවේ මේ දෙවනි පාර. එක පාරකුත් පෝය දවසක තමා ආවේ. ඒ දන්සලක් දවසක. දන්සල නම් හැමදාම තියනවාද එහෙම දන්නේ නැහැ. ඉතින් ඒ දන්සලේ විශේෂත්වයක් තියෙනවා. ඒ දන්සලේ කරපිංච නට්ටක් කරපිංච කොලයක් හරි ඉතුරු කරොත් අනිවාර්යෙන් 500ක් අඩ ගන්න. ඉතින් Tamanට ඕන ගානට බෙදාගෙන කන්න පුළුවන්. කිසිම විදිහකින් බත් ඇටයක්වත් අපතේ යවන්න බෑ. මේකත් හොඳයි නේද? හැබැයි ඉතින් බයෙන් තමයි අපි කෑවේ. මේ අපේ නෑන ඔළුවෙන් හිටගෙන තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් ඉස්සරහට යනවා. අපි මුලින්ම ගේට්ටුවෙන් ඇතුල් වෙන්න කලින් එතන තිබ්බ අයිස්ක්‍රීම් තියෙන තැනක්. අර මොකද්ද ඒකට කියනවා හිම කිරීම කියලා. එතන ඇතුලේ තියෙනවා. මෙයාලා කිව්වා ඉතින් ඇතුලේ නෑ කියලා. ඉතින් අපි ඒ හින්දා මුලින්ම එතෙන් ආවා. මේ අයිස්ක්‍රීම් වල විශේෂත්වයක් තියෙනවා. මොකද මේ පන්සලෙම තමා මේ අයිස්ක්‍රීම් හදන්නේ. මේවට එක එක නම් තියෙනවා. දැන් මේ සුළු එකේ නම මතක නෑ. එක එක රස තියෙනවා. එකක් උනේ 250යි එකක්. ඔව්. ඒ ටික කාලය ඇතුළට යන්න හදනකොටම ඔන්න ආය අලුත් සෙට් එකක් ගෙනාවා. ඉතින් කට්ටියට ඒකිනුත් කන්න උවමනාව තිබ්බා. ඊට පස්සේ වදමල් වලින් හදපු එකක් තිබ්බා. එන්න මම ඒක පෙන්නන්නම්. මෙන්න මේක. මේක වදමල් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ආය තිබ්බා මේ අක්කගේ අතේ තියෙන කළු පාට එක අඟුරු වලින් හදලා තියෙන්නේ කියලා කිව්වේ. ඉතින් එක එක ගොඩක් තිබ්බ જાති. අපි ඉතින් ඔය 3-4 විතරයි try කරේ. ඒකත් මේ එක එක්කෙනා අරගෙන ඔහොම රහ බැලුවා. මොකද ඉතින් හරියට දන්නේ නැහැ නේ රස කොහොමද කියලා. මේ ඇතුළු වෙනකොටම අපිට දකින්න ලැබෙනවා සැතපෙන බුදු පිළිම වහන්සේ නමක්. එතන ඉඳන් තමයි ආරම්භය තියෙන්නේ. ඉතින් මේ වෙලේ ටිකක් අවුවසර තිබ්බා. පොඩ්ඩක් රස්නේ ගතියක් තිබ්බා. හැබැයි හුලඟත් එක්ක මේ ඉස්සරහට යනකොට හරි සැහැල්ලුවක් තමයි තියෙන්නේ. මේ දේවල් බලාගෙන යද්දි හරිම ලස්සන උඩ දේවල් බලන්න තියෙනවා හිමීට. ඉතින් බල යන්න තමයි තියෙන්නේ.
දැන් ආවේ මෙතනට. මෙතන තියෙන්නේ මෙතන නිකන් සුපර් මාකට් එකක් වගේ. මේ උමන්දාව පන්සලෙන්ම නිෂ්පාදනය කරන දේවල් තමයි මේකේ තියෙන්නේ. පැස්ටා වර්ග තියෙනවා, මුරුංගා පැස්ටා, එතකොට නිල් කටරඩු, ධාන්‍ය වර්ග, මිරිස් 3-5, එතකොට හාල් වර්ග, කවදාවත් අහලා දැකලා නැති හාල් පවා තියෙනවා. සමහර දේවල් අපි කාලවත් නැහැ. එතකොට ටී වර්ගත් තියෙනවා, හිබිකස් ටී, තව ගොඩක් වර්ග තිබ්බා. මම මේ ඔක්කොම මට ඉතින් වීඩියෝ කරගන්න නම් බැරි වුණා. මොකද මෙතන ගොඩක් සෙනග හිටියා මේ වෙලාවේ. මේ තියෙන ටී වර්ග. හපල පෙති. තව තිබ්බා පේෂෝෂ් පවා තිබ්බා. ටිකක් ගණන් හැබැයි හොඳ ඇති. එතකොට හෙයා ඔයිල් තිබ්බා, වර්ග ගොඩක් තිබ්බා හෙයා ඔයිල්. මේ තියෙන්නේ හෙයා ඔයිල්. පොකුරු වදමල්, තව මුරුංගා තෙල්, එතකොට දාන ඇට වර්ගත් තිබුණා. ගොඩාක් දේවල් තියෙනවා එතන. හිමීට බලාගෙන ගිහින් ගන්නත් පුළුවන්. මේ කරඹ ජාතියක් මට නම හරියට මතක නෑ. දන්න අය කියාගෙන යමුකෝ බලන්න. අපේ බඩජාරියෝ ටික අච්චාරු කණ්ඩාවා. ඒක අර මේ අඹ පොඩි කෑලි වලට තමයි කපලා තියෙන්නේ. ඉතින් මේ අර කූරට එන්නේ නෑ. ඒකයි ඔය hinaවෙවි ඇනින්නේ. සෑහෙන වෙලාවක් මේ යනවා එක කෑල්ලක් ගන්න. තව වෙනම කැන්ටිමක් තියෙනවා. ඒකෙත් කෑම ජාති ගොඩක් තියෙනවා. ඔය පැකට් එකේ තියෙන කෙසෙල් වලින් හදපු බයිට් එකක් වගේ සෑහෙන දේවල් තියෙනවා. කෑම බීම ඔක්කොම තියෙනවා. ඇත්තටම හරීම නිදහස් පරිසරයක් තමා මෙතන තියෙන්නේ. මෙතනට ආපු අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ගොඩක් මෙතන හිටියා. ඒ කියන්නේ කාලා පොඩ්ඩක් කතා කර ඉඳලා. ඊට පස්සේ අපි දැන් මේ යන්නේ මෙතන තියෙන නිකන් කබාන් වගේ. එහෙනම් මං හරියට දන්නේ මේ ඒ වගේ තමා නිකන් හදලා තියෙන්නේ. ඉතින් මෙතන හරිම ලස්සනයි පරිසරේ. වටපිටාව හොඳට හුළඟ එනවා. ඉතින් මෙතෙන් එන හැමෝම ෆොටෝ ගහනවා. අපි සෑහෙන වෙලාවක් එතනත් හිටියා. ඕන් ඊට පස්සේ එතන ඉඳලා දැන් ආයේ කට්ටිය හිමීට කයිය ගහ ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. මට මේ වීඩියෝ එක කරන්න නම් කැමරාමන්ලා ගොඩක් හිටියා. අපේ මල්ලි නෑනා එතකොට මේ අක්කා තුන්දෙනා මට මේ වීඩියෝ එක කරන්න උදව් කරා. අපි දැන් මේ යන්නේ කතරගම දෙවියන් උදෙසා ඉදිවුණු ස්ථානයකට. ඒ යන්න තියෙන්නේ දෙපැත්තේ මේ විදිහට හරිම ලස්සනයි. ඒ කතරගම දෙවියන්ගේ පිළිරුවක් තියෙනවා. ඒට එහා දෙපැත්තේ වල්ලි මාතාවත් තේවානි අම්මත් ඒ පිළිරුවන් දෙකකුත් තියෙනවා. හවස් වීගෙන එද්දින හරිම ලස්සනයි. තව ටිකකින් ලයිට් දානවා. ලයිට් දැම්මම තමයි පුදුම තරම් ලස්සන.
ඔය කට්ටිය තැන් තැන් වල නතර වෙවීනේ යන්නේ. ඉතින් මේ ඒකයි ඔය නතර වෙලා ඉන්නේ. පේනවනේ අතර පිස්සු වැඩත් කරනවා. ඉතින් මේ මස් දිනාලා බාන. මෙන්න මෙතන ඉඳන් කිලෝමීටර් ගාණක් ඉස්සරහට යන්න තියෙනවා. පයින් යන්න පුළුවන්. හැබැයි සෑහෙන දුරක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ උමන්දාවෙන් බස් දාලා තියෙනවා. බස් එක යනවනම් රුපියල් 300ක් ගන්නවා. එතකොට අපි හිතා ගන්න පුළුවන් නේ සාමාන්‍ය කොච්චර දුරක්ද කියලා. ඉතින් අපි මගක් පයින් ගියා කතා කර ඔහොම වටපිටාව බල ගියා. ඒ වුණාට මගක් යනකොට එක එක්කෙනාට කකුල් කැක්කුම් එක ලෙඩ ආවා. ඒ හින්දා දැන් ආපහු බස් එක යන්නත් බෑනේ. ඒ හින්දා අපි ආපහු හැරුණා. අපිට ඉතුරු ටික බලා ගන්න බැරි වුණා. දැන් නම් හොඳටම හවස් වෙලා කළුවර වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි ඉතින් දැන් යන්න තමා හදන්නේ. එනකොට නම් දන්සල් බලාගෙන ආවට දන්සල් තිබුණේ නැහැ. ඉතින් අනේ මන් දන්නේ අපිට විතරක් දන්නේ එළියට බැස්සහම දන්සල් නැත්තේ. ඔයාලටත් එහෙම වැඩ වෙලා තියෙනවද? දන්සල් වලින් කන්න ඇවිල්ලා කඩෙන් කාලා ගියපු අය ඉන්නවද? හරිම ලස්සනයි හොටෙල් එක. මල්ලි තමා ඕවා හොයාගන්නේ. එයා කලින් කාලා ගිහිල්ලා එතන රහ වැටුනොත් එයා ඉතින් එනවා අපහු. ඔය ටික නම් වීඩියෝ කරලා දුන්නේ හොටෙල් එකේ මල්ලි කෙනෙක්. ඒ හින්දා ඒක හරියට නම් වීඩියෝ වෙලා තිබ්බේ නෑ. ඉතින් දැන් අපි ගෙදර යන්න තමා හදන්නේ. ලස්සන දවසක් මේ විදිහට තමා අවසන් වෙන්නේ. ලස්සන මතකයන්. එතකොට කට්ටිය එක්ක එකතු වෙලා ගියපු නිදහස් ගමන ලස්සන මතකයක් විදිහට මේ විදිහට නිමා වෙනවා. ඉතින් කවදා හරි අපිට ලස්සන මතක විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ මතකයන් විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් ඉතින් ආයෙත් හමු වෙනකන් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සතුටින්ම ඉන්න ලැබේවා. හැමදාමත් hina වෙලා.